සටන් භූමියේ රුසියානු හමුදාව විසින් වටලා ඇති කූපියැන් සහ ක්‍රස්නෝමිස්කී මෙහෙයුම් తాවකාලිකව අත්හිටුවීමට රුසියාව සූදානම් බව ජනාධිපති විලැඩ්මිර් පුටින් පවසා තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් රුසියානු ජනපතිවරයා ප්‍රකාශ කළේ සම්පූර්ණයෙන්ම වටලා ඇති යුක්‍රේන ඒකකවලට එරෙහිව මෙහිදී తాවකාලික ප්‍රහාර නවතා දැමීමට එකඟ බවයි. යුක්‍රේනයේ කාර්කිව් කලාපයේ නගරයක් වන කූපියැන් සහ රුසියාව හිමිකම් කියන ඩොනෙට්ස්කී පිහිටි ක්‍රස්නෝමිස්කී යුක්‍රේන හමුදා බටයන් දසදහසක් වටලා ඇති බවයි රුසියානු ජනපතිවරයා නිවේදනය කළේ. විදේශීය මාධ්‍ය නියෝජිතයන් ඇතුළු මාධ්‍යවේදීන්ට වටනු ලැබූ ප්‍රදේශවලට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් පමණක් එම කලාපයට ප්‍රහාර తాවකාලිකව නවතා දැමිය හැකි බවයි දැනුම් දී ඇත්තේ. මෙහිදී කලාපයේ තත්වය මාධ්‍යවේදීන් විසින් ආවරණය කරන කාලය සඳහා පමණක් යුක්‍රේන හමුදාවන්ට එරෙහි සටන් මෙහෙයුම් නවතා දමන බවද අවධාරණය කළා. එම නගරවල කොටුව සිටින යුක්‍රේන හමුදාවන්ට පිටවී යාමේ කිසිදු අවස්ථාවක් නොමැති අතර රුසියානු ඒකක නගර වටා පූර්ණ සූදානමකින් රැඳී සිටින බවයි දැනුම් දී ඇත්තේ. යුක්‍රේනයේ දේශපාලන නායකත්වය විසින් මෙම හමුදා සමාජිකයන්ගේ ඉරණම පිළිබඳව තීරණයක් ගත යුතු බව රුසියානු ජනාධිපති විලැඩ්මිර් පුටින් පෙන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් එම ප්‍රදේශයේ සිටින අතරතුර යුක්‍රේන හමුදා විසින් ප්‍රකෝප කිරීම සිදු නොකළ යුතු බවටයි අනතුරු අඟවා ඇත්තේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින් සඳහන් කළේ යුක්‍රේන සටන් පෙරමුණේ තත්වය පැහැදිලි වෙනසකට ලක් කරමින් ඇති බවයි. කූපියැන් සහ ක්‍රස්නෝමිස්කී යුක්‍රේන හමුදා සම්පූර්ණයෙන් වටලා සිටින බැවින් එම හමුදා සමාජිකයන්ට ආරක්ෂිතව පිටව යාමේ කිසිදු අවස්ථාවක් නොමැති බවයි රුසියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරිසිමෝව් ප්‍රකාශ කළේ. රුසියානු හමුදාව කොටුව සිටින සතුරු හමුදා තුරන් කිරීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවද හමුදා ප්‍රධානියා පවසා තිබුණා. ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව්ද නිවේදනයක් මගින් පැවසුවේ කූපියැන්ස් ප්‍රදේශයේ යුක්‍රේන හමුදා බටයන් 5000ක් සහ ක්‍රොස්නෝමිස්ක් අසල තවත් 5500කට ආසන්න පිරිසක් කොටුව සිටින බවයි. ඒ අනුව ඩොන්බාස් කලාපයේ අවසන් තීරණාත්මක නගර දෙක වෙත රුසියානු හමුදා ගමන වේගවත් කර ඇතැයිද අවධාරණය කර තිබෙනවා. මෙය වසර 4කට ආසන්න යුද්ධයේදී යුක්‍රේන හමුදා බටයන් වැඩිම පිරිසක් එකවර අවදානමකට ලක් වූ අවස්ථාව ලෙසයි හඳුන්වන්නේ. අවදානමට පත් වූ නගරවලින් ඉවත්වීම සඳහා යුක්‍රේන හමුදාවට අවසර නොලැබීම මෙලෙස රුසියානු වටලෑමකට හේතු වී ඇතැයිද නිවේදනය කර තිබෙනවා. ඊට යුක්‍රේන ජනපතිවරයා හා හමුදා ප්‍රධානීන් වගකිව යුතු බවටයි චෝදනා එල්ල කර ඇත්තේ. මේ අතර කූපියැන්සී කොටුව සිටින යුක්‍රේන හමුදා රුසියානු හමුදාවේ ඉදිරි පෙළ වෙත පහර දී පිටව යාමේ මාර්ගයක් නිර්මාණයට දැරූ අසාර්ථක උත්සාහයන් 3ක් ව්‍යාර්ථ වී ඇති බවයි රුසියානු හමුදා නිවේදනය කළේ. එහිදී යුක්‍රේන හමුදා බටයන් 50 දෙනෙකු ඝාතනය කර බර අවි කිහිපයක්ද වනසා දැමූ බව දැනුම් දී තිබුණා. ක්‍රස්නෝමේස්ක් ප්‍රදේශයේදී යුක්‍රේන හමුදා උත්සාහයක් වළක්වා ඇති බවයි දැනුම් දී ඇත්තේ. මේ අතර යුක්‍රේන හමුදා වාර්තා මගින් සඳහන් කළේ ඇතැම් ස්ථාන තුල අවදානමක් මතුව තිබුණද සිය හමුදාවන්ට තවමත් සටන් කිරීමට හැකියාව ඇති බවයි. රුසියානු හමුදාවන්ට උපාය මාර්ගික ඉදිරි ගමනක් සඳහා හැකියාවක් නොමැති බව අවධාරණය කරමින් සිය හමුදා වටලෑම පිළිබඳ වාර්තා යුක්‍රේනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සටන් පෙරමුණේ යුක්‍රේනයේ ප්‍රධාන පසුබෑම් පිළිබඳ වාර්තා ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කී නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබුණා. සිය හමුදාවන්ට අමතර අරමුදල් සහ ආයුධ සඳහා බටහිර රාජ්‍යයන් වෙත ඉල්ලීම් සිදු කර ඇති බවයි යුක්‍රේන ජනාධිපති සඳහන් කළේ. මේ අතර දේශීය හා බටහිර මාධ්‍ය විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලද යුක්‍රේන හමුදා නිලධාරීන් රජයට චෝදනා කර ඇත්තේ හමුදා අවශ්‍යතාවයට වඩා දේශපාලන හේතුන් මත පිළිගත නොහැකි නියෝග ලබා දෙමින් ඇති බවටයි. එය හමුදාවන්ට සටන් පෙරමුණේ අවදානමක් මතු කර ඇති අතර අනපේක්ෂිත දැවැන්ත පරාජයන් ආසන්න කරමින් ඇතැයිද චෝදනා කර තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.